මෙතන ඉන්වෙස්ටිගේෂන් එකක් යනවා. දැන් මම ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්නේ මතු කරාම මම පැහැදිලිවම කිව්වා මේ පිළිබඳව යාන්ත්‍රණයක් හදන්න අපි මැදිහත් වෙනවා කියලා. එතකොට ඒක නැවත වතාවක් සහ මෙතන අපි කවුරුවත් දන්නේ නැහැ මොකක්ද ඇත්තටම සිද්ධ වුණේ කියලා. එතකොට අපිට කතා එක කතා මත අපිට තීන්දුව ගන්න බෑ. ඒකට තමයි ආයතන තියෙන්නේ. ඒකට තමයි ඉන්වෙස්ටිගේෂන් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. මේ ප්‍රොසෙස් එකට යන්න දෙන්න ඕනේ. ඒකට බාධා නොකර. මෙතන වැරැද්දක් සිද්ධ වුණා කියන එක අපි සියලු දෙනා පිළිගන්නවානේ. අනිත් එක මම නැවත වතාවක් කියන්නේ ඊයේ වෙච්ච ඩෙමොන්ස්ට්‍රේෂන් එකට පස්සේ නෙවෙයි ගුරුවරයා මාරු කරේවත් ප්‍රින්සිපල්ගෙන් නිදහසට කරුණු කෝල් කරේවත් ඊට කලින් මේක අපි දැන මේ දරුවා නැති වුණ වහාම මේ පිළිබඳ අමාත්‍යාංශය හොයලා බලනකොට මේ ළමයා මාරු කර මාරු කිරීම පිළිබඳවත් ගුරුවරයා පාසල තුල තියා ගැනීම පිළිබඳවත් මේක හරියට අමාත්‍යාංශයට දැනුම් නොදීම පිළිබඳවත් ගිය සතියේම ඒක ප්‍රින්සිපල්ගෙන් කරුණු විමසුවා ලිඛිතව කරුණු විමසලා තියෙන්නේ. එතකොට මේ සියල්ලම සිද්ධ වුණේ ඊට කලින්. ඉතින් ඒ නිසා මේක අර සමාජ මාධ්‍ය තුල යන තොරතුරු මත ඇවිල්ලා විතරක් අපිට කතන්දර කියන්න හොඳ නෑ සහ අපි මේකේ මොකද්ද සිද්ධ වුණේ කියන එක අග මුල හොයන එක අපි කාටවත් කරන්න බෑ. අපි ඒක හරියට සිද්ධ විය යුතුයි. ඒක හරියට සිද්ධ වෙන්න අවශ්‍ය මේ ස්කිල්ස් සහ රිසෝසර්ස් නැත්නම් ඒක සපයන එක තමයි අපේ වැඩේ. නැත්නම් මේවා කතන්දර හැටියට මෙතන ඇවිල්ලා කියන එක අතන වුණා මෙතන වුණා මෙහෙම වුණා කියලා අපි කවුරුවත් මේවා හරියටම ඒක අපේ වගකීම නෙවෙයිනේ. අපේ වගකීම මෙහෙම සිද්ධියක් දරුවෙක්ට සිද්ධ වුණා කියලා වාර්තා වුණාම ඒ පිළිබඳ සොයන්න හරි ක්‍රියාමාර්ග ගන්න එක. ඒක සිද්ධ වුණ නැත්නම් ඒකට මැදිහත් වෙන එක. ඒ සිද්ධිය තුළ දරුවා තමයි මෙතන දරුවාගේ බෙස්ට් ඉන්ට්‍රස්ට් තමයි අපි බලන්නේ. දැන් දරුවා නැහැ. නමුත් ඒ පවුලේ තව දරුවෙක් ඉන්නවා. එතන අම්මා කෙනෙක් ඉන්නවා. තාත්තා කෙනෙක් ඉන්නවා. තව ඥාතීන් ඉන්නවා. අර රාමනාදන් ගර්ල්ස් ස්කූල් එකේ තව දරුවන් ඉන්නවා. මේ සියලු දෙනා ගැනමත් අපි හිතන්න ඕනේ. ඉතින් මේ සියලු දෙනා ගැන මෙතන ඒ වින්දිතයන් ගණනාවක් මෙතන ඉන්නවා. මේ තව ළමයි ඉන්නවා මෙතන. මේ සියලු දෙනා ගැන හිතලා අපි මැදිහත් වෙනවා මිසක් මේක තුලින් ආණ්ඩුවට අපහාස කරන්නවත් ඇමතිතුමියට අපහාස කරන්නවත් ඇමතිතුමියව අමාරුවට පත් කරනවත් මෙතන පොයින්ට්ස් ස්කෝර් කරගන්න හොඳ නෑ ගරු කතානායකතුමනි. මම කියන්නේ මේකට මැදිහත් වෙන විදියෙත් එතික්ස් තියෙනවා. මැදිහත් වෙන විදියෙත් ආචාර ධර්මශීලී වෙන්න ඕනේ. ඒක පිළිබඳවත් අපි පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ පවුලක් කියලා එකක් තියෙනවා මෙතන තාම. ඒ අම්මා කෙනෙක් ඉන්නවා. ඉතින් එහෙම හිතලා තමයි මෙතන මැදිහත් වෙන්න ඕනේ. නැත්තම් මේක අපි සියලු කරුණු මෙතන හෙළිදරව් කරනකොට ඉන්වෙස්ටිගේෂන් එකක් මොකටද? බොහොම ස්තුතියි ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා ගරු කතානායකතුමනි මම පැහැදිලි කරන්නට ඕන මේක දේශපාලන විවාදයක් උදෙසා ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක පළමුවෙන්ම කියන්නට ඕන. ඒක මේ කාටවත් චෝදනා එල්ල කරන්නට කටයුතු කරපු දේවල් නෙවෙයි. හැබැයි ගරු කතානායකතුමනි එක දෙයක් බොහොම පැහැදිලිව නිශ්චිතව සිද්ධ වෙලා තිබෙනවා. ඒ සිද්ධ වෙලා තිබෙනවා කියන්නේ 2024 ඔක්තෝබර් 23 වෙනිදා අපයෝජනයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ අපයෝජනයෙන් පස්සේ ඒ දරුවව ඒ පාසලෙන් ඉල්ලාස් කරගෙන ගිහිල්ලා තිබෙනවා. බලපෑම් මත. ඊට පස්සේ ඉල්ලාස් කරගෙන ගියන් පස්සේ උපකාරක පන්තියකට යනකොට ඒ අපයෝජනය ක්‍රියාත්මක කරයි කියපු ගුරුවරයයි උපකාරක පන්ති ගුරුවරයයි යාළුවෝ ඒ උපකාරක පන්තියේ මේ දරුවට අපහාස වෙන විදියට ඒ ප්‍රශ්නේ මතු කරලා තියෙනවා. ඒව නිශ්චිත කාරණා. මේ නිශ්චිත කාරණා. ඒ වගේම විශේෂයෙන්ම තවත් එක දෙයක් නිශ්චිතයි 2025 අප්‍රේල් 29 වෙනිදා ඒ දරුවා සියදිවි විනාශාගෙන තිබෙනවා. මේව නිශ්චිත කාරණා. ඉතින් අපි මේව මතු කරන්නේ ගරු කතානායකතුමනි මේ අර ගුරුවරයා ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ 2025 5 වෙනි මාසේ 8 වෙනිදා. ඉතින් අපි මේක මතු කරේ වෙන මොකකටවත් නෙවෙයි. මේක වළක්වාලන්නට නිසි ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න කියලා. ඒක අග්‍රාමාත්‍යතුමිය දැන් නිසි ක්‍රමවේදය
එහෙම කරනවයි කියලා කිව්වා. ඉතින් මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ මේ සෝෂල් මීඩියා බලලා නෙවෙයි. අපිට සෝෂල් මීඩියා බලන්න ඕනේ නැහැ. අපි මහ පොළොවේ ඉන්නේ. මහ පොළොවට පය ගහලා ගම්වල මොනවද වෙන්නේ, නගරවල මොනවද වෙන්නේ, ඒ තොරතුරු ඍජු අපිට එනවා. ඒකයි මතු කරේ. ගරු විපක්ෂනායකතුමා අපේ සභාව වැඩ කටයුතු ඉදිරිපත් පවත්වාගෙන යමු. මේ සම්බන්ධයෙන් විධිමත් මේ පරීක්ෂණ ටික දැන් අපි මේ කරුණු කාරණා ටික කතා කරන්නේ ගරු විපක්ෂනායකතුමා මේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වැඩ කටයුතු කරගෙන යමු. ඔබතුමී මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක? මේ විවාදය සම්බන්ධයෙන් මට ඔබතුමා ගරු කතානායකතුමනි ගරු කතානායකතුමා ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් පොයින්ට් ඔෆ් දැන් ගරු කතානායකතුමා පොයින්ට් ඔෆ් ඕඩර් මේ සම්බන්ධයෙන් ඔබතුමගේ පොයින්ට් ඔෆ් ඕඩර් පොයින්ට් ඔෆ් ඕඩර් එක මේ විවාදාත්මක දෙයකදී ඒ පිළිබඳව පැහැදිලි කර ගැනීම සහ ඒ පිළිබඳව අදහසක් ප්‍රකාශ කිරීම. ගරු කතානායකතුමා මේක අහන්න. ගරු විපක්ෂනායකතුමා මතු කරු ප්‍රශ්න සහ යෝජනා මේ සම්බන්ධයෙන් දැන් කතිකාවතක් ඇති වුණා. ඒ සම්බන්ධයෙන් ඔබතුමීට කරුණාකර කාරණාත්මක මන්ත්‍රීතුමනි ඔබතුමී අසුන් ගන්න. අසුන් ගන්න ගරු සභානායකතුමා. අරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා දෙපාරක් කතා කළා. මෙතන මන්ත්‍රීවරු කීප දෙනෙක් කතා කළා. එතකොට එහෙමනම් දැන් මෙතන මෙහෙමනේ මේක එයා ටයිම් නේ අනිත් එක. අපි දන්නවනේ මේ මොකද්ද මේ කරන්නේ කියලා. ඒ නිසා කරුණාකර එහෙනම් ඔබතුමා අපටත් අවස්ථාව දෙන්න සාදාන. අපේ තෝරන තරම් කාන්තා මන්ත්‍රීතුමා ඒ නිසා කරුණාකර තමන්ගේ පක්ෂ නායකයා කතා කළා. තමන්ගේ පක්ෂ නායකයා දෙපාරක් කතා කළා. අනිත් මන්ත්‍රීවරු කතා කළා. ආතම ඒ ඔබතුමීගේ ස්ටෑන්ඩ් එක පොයින්ට් ඔෆ් ඕඩර් එක කරුණාකර අධ්‍යාපන ඇමතුමිය කතා කළා. කරුණාකර අසුන් ගන්න. එහෙනම් මොකද්ද මේ? අසුන් ගන්න. ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා 24 2 යටතේ එතුමියට කියලා අමුතු දෙයක් නෑ. අමුතු දෙයක් නෑ. අමුතු දෙයක් නෑ. ආට විශේෂ බලයක් නෑ. ඒ නිසා අපි ඔබතුමාගේ කරුණා ඉල්ලා ඉන්න විපක්ෂ නායකතුමා කතා කරා ගරු අගමැතිතුමිය. ගරු විපක්ෂ නායකතුමා නෑ මගේ වගකීම නෙමෙයි. මම කියන්නේ එහෙනම් මේ කාන්තාව ගොඩක් ඉන්නවනේ මෙතන. අපිට 20ක් ඉන්නවා. අපිට 20ක් ඉන්නවා. ගරු විපක්ෂ නායකතුමා ගරු විපක්ෂ නායකතුමා මේක මේ ගරු විපක්ෂ නායකතුමා පොලිටිසයිස් කරන්න එපා ප්ලීස්. ගරු කතානායකතුමනි මොකද්ද මේ කරන්නේ? මේ කරන්නේ මේ දරුවගේ මරණය විකුණ ගන්න හදන්නේ. හරිද? මරණය විකුණ ගන්න එපා. මරණ විකුණ ගන්න එපා. හොඳද? අපි ඔබතුමාලට කියන්නේ මරණ විකුණගෙන ගන්න එපා. මරණ විකුණ ගන්න එපා. ඒ නිසා කරුණා කළා අපි දරුවන්ට ආදරේ. අපි දරුවන්ට ආදරේ. ඒ නිසා විපක්ෂ නායකතුමා දෙපාරක් කතා කරා. නේ ඔබතුමා දෙපාර එතුමාලා ඔක්කොම කතා කරා. එහෙනම් අපි ඔක්කොම කතා කරමු. ඒ නිසා කරුණා කළා අපි කියන්නේ මේකයි කරු කතානායකතුමනි. මේ ප්‍රශ්නය මේ දරුවගේ ප්‍රශ්නය විකාරයක් කරගන්න එපා. මේ දරුවගේ ප්‍රශ්නය දේශපාලන වේදිකාවක් කරගන්න එපා. අදාළ ඇමතිතුමිය උත්තර දුන්නා. ඕගොල්ලන් කට්ටියක තමයි කරන්නේ. ඕගොල්ලන් කට්ටියක තමයි කරන්නේ. පරීක්ෂණ ඒ නිසා ගරු කතානායකතුමා මම ඉතා පැහැදිලි ඉල්ලා සිටිනවා. විපක්ෂ නායකතුමා දෙපාරක් කතා කළා. අනිත් මන්ත්‍රීවරු දෙපාරක් කතා කළා. ගොඩක් කතා කළා. ඒ නිසා ඔබතුමා මතක තියාගන්න. ඔබතුමා මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට අගමැතිවරයාගේ මයික් එක ඕෆ් කළා. ඔබතුමා හොයලා බලන්න කරු කතානායකතුමා කවමදාක්වත් රටේ අගමැතිගේ මයික් එක ඕෆ් කළා නැහැ. රටේ අගමැති කියන්නේ අගමැති. අගමැතිගේ මයික් එක ඕෆ් කරා මෙතන පාර්ලිමේන්තුවේ එතුමිය කතා කරද්දි. ඒ නිසා මෙතන විගණනයක් කරන්න බෑ. අනික ඔබතුමා දන්නවා මේක 27 දෙකෙනුත් නෙමෙයි ආවේ. කරුණාකරලා මේක 27 දෙක නෙමෙයි. ඒක තමයි. ඒක අපි පිළිගන්නවා. එතකොට ඔබතුමාට වගකීමක් තියෙනවා ඔබතුමා කණ්ඩායම හසුරව ගන්න. ගරු කතානායකතුමනි මේක 27 දෙක නෙමෙයි. නමුත් ජාතික වශයෙන් වැදගත් නිසා ඔබතුමා අවස්ථාවක් දුන්නා. ඒක විපක්ෂ නායකතුමා මතු කරාම අපි ගරුත්වයෙන් පිළිගත්තා. අගමැතිතුමියම උත්තර දුන්නා. ඔබතුමා දෙපාරක් කතා කරා. ඔබතුමාගේ ආසනීය මන්ත්‍රීවරයා ඊට පස්සේ කතා කරා. ඔබතුමාට ඔක්කොම කතා කරන්න ඕන. ඔබතුමාට තමයි වගකීම තියෙන්නේ. ඔබතුමා කාන්තාව තමයි මේ ඉන්නේ කාන්තාව. නිසා මේක දේශපාලන වේදිකාවක් කරගන්න එපා. දරුවාගේ මරණය ගරු කතානායකතුමා දරුවාගේ මරණය විකුණගෙන කන්න එපා. විපක්ෂ නායකතුමා ඔබතුමාගේ
මේ විපක්ෂ නායකතුමා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා ඔබතුමා කණ්ඩායම වාඩි කරගන්න. ඔබතුමා කණ්ඩායම වාඩි කරගන්න. ඔබතුමා තමයි ප්‍රශ්නේ මතු කළේ. උත්තර දුන්නා කරුණාකරලා වාඩි කරගන්න. ඔබතුමා කට්ටිය වාඩි කරවන්න. ඔබතුමාගේ 27 දෙක ඉදිරිපත් කරන්න. 27 දෙක ඉදිරිපත් කරන්න. එතුමියගේ පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෑ. කරුණාකර එතුමිය අසුන් ගන්න ඔබතුමා 27 දෙක ඉදිරිපත් කරන්න. 27 දෙක ඔබතුමා ඉදිරිපත් කරන්න. මම ගරු කතානායක 27 දෙක ඉදිරිපත් කරන්න. 27 දෙක ඉදිරිපත් කරන්න. අවසාන වශයෙන් ගරු කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා. පොඩින් ගරු කතානායකතුමනි කිසිසේත්ම මේ දේශපාලන කරුණු මතු කරන්න නෙවෙයි මේ ප්‍රශ්නේ ගෙනාවේ. නමුත් කවිරත්න මැතිණියට ඒ අදහස ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න කියලා කියන්නේ. එතුමියට මේ කාරණාවේදී මමයි මේ සභාව මෙහෙවන්නේ එතුමියට අසුන් ගන්න කිව්වා ඔබතුමාට 27 දෙකේ කාරණා ඉදිරිපත් කරන්න කිව්වා. කරුණාකර මේ කාලගොට්ටියක් කරන්න එපා කරුණාකර. හරි. ඔබතුමා කරුණාකර මං ඉල්ලීමක් කරන විනාඩියක්. විපක්ෂ නායකතුමා ඔබතුමා 27 දෙක කියවන්න. 27 දෙක කියවන්න. මේක කාලගොට්ටියක් කරන්න එපා. හරි. 27 දෙක කියවන්නකෝ. කාන්තාවක්. 27 දෙක කියවන්න. හරි. මොකක්ද මේ? ගරු කතානායකතුමනි නෑ මේක මේ සියලුම මන්ත්‍රවරු අසුන් ගන්න. සියලු මන්ත්‍රවරු අසුන් ගන්න. ඔබතුමා 27 දෙක විතරක් කියවන්න. 27 දෙක විතරක් කියවන්න. A5 News, Sri Lanka.